හරි අපි කියමුකෝ මහින්දානන්දයි අපේ තව ඇමති කෙනෙකුයි ඇතුළට දැම්මා. දැම්මේ මොනවද? කැරම් බෝඩ් වලට. හැබැයි උන් කැරම් බෝඩ් බෙදුවා. හැබැයි මේ රිලා ඇමති ලක්ෂ 100කට වැඩිය රිලා උට්ට වියදම් කරලා අද රිලවෙකට අඹ ගෙඩියක් දෙන්න බැරි වුණා. රජේ සල්ලි එයාට දාන්න ඕන අවුරුදු 40ක් රිලා ඇමතියා. මොකද රිලා වෙනුවෙන් වියදම් අරුන් කැරම් බෝඩ් බෙදුවා. බෙදුවට උන්ට 20යි 25යි දුන්නා නම් මේ රිලා ඇමතිට දාන්න ඕන මේ සල්ලි වලින් කිසිම තාම ගාණක් පෙන්නුවෙත් නැහැ. රිලෙවෙකුට ආප්පයක් අරන් දුන්නෙත් නැහැ. රිලෙවෙකුට අඹ ගෙඩියක් අරන් දුන්නෙත් නැහැ. තාම මේකේ ප්‍රතිඵලයක්වත් නැහැ. ඒ සල්ලි රජයේ සල්ලි. ඒ වෙනුවෙන් අධිකරණයකට ගිහිල්ලා නඩුවක් දැම්මොත් ඔය රිලා ඇමති අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන රිලා ඇමතිට. මොකද ඇයි හේතුව? මොනවද මේ? අපි කියන්නේ අපි මේ අහගන්න අපි කියන්නේ මොනවත් අපිට වැඩක් නැහැ. අපි ඔය සමහර අය බොරු කිව්වා, සමහර අය රිවර්ස් කරා කියලා අපි රිවර්ස් කරන්නේ නැහැ.